ඔන්න ඉතින් අපි අද මේ ලෑස්ති වෙන්නේ මට ගොඩක් විශේෂ වැඩකට. ඉතින් ඒ තමයි මගේ අප්පච්චි නැති වෙලා පෙබරවාරි 27 වෙනිදාට අවුරුදු 2ක් වුණා. ඉතින් අපි හිතුවා එයා නැති වෙච්ච මතක් කරලා ඉතින් අපි අපට පුළුවන් විදියට මොකක් හරි එයාට පින් ලැබෙන විදියට දෙයක් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි කල්පනා කරා අපිට පුළුවන් විදිහට මේ විදිහට ව්‍යංජන කීපයක් හදලා බත් පාර්සල් ටිකක් එකතු කරලා මිනිසුන්ට බෙදමු කියලා. ඉතින් ඒක නිසා අපි දැන් මේ මුලින්ම 26 වෙනිදා රෑ තමයි අපි මේ මැලයච්චාරුව දැම්මේ. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා තමයි මේ හැම දෙයක්ම මට කරලා දුන්නේ. ඉතින් ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට රෑ මැලයච්චාරුව දාලා තිබ්බා. මොකද එතකොට පහවදා උදේ වෙනකොට ඒක රසට ගානට හැදෙන නිසා. ඉතින් ඊට අමතරව අපි තව ගොඩක් ව්‍යංජන දැම්මේ නැහැ. ඉතින් අපි තව එකතු කරගත්තා මේකට පොලොස් ව්‍යංජනයක් එකතු කරගත්තා. ඊට පස්සේ මස්, ඊට අමතරව පරිප්පු. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි ඒ බත් පාසල් වලට එකතු කරගත්ත ව්‍යංජන. ඊට පස්සේ අපි 27 වෙනිදා උදේම නැගිටලා ඉතින් මේ විදිහට අම්මා පොලොස් මාළුව හදන්න ලෑස්ති කරා. ඊට පස්සේ ඉතින් මමත් මට පුළුවන් විදිහට පුංචි විදිහට උදව් කළා අම්මට. ඉතින් අම්මා තමයි කිව්වේ අපි මේ විදිහට දෙයක් කරමු ඔයාගේ අප්පච්චි වෙනුවෙන් කියලා. ඉතින් මට ගොඩක් සතුටුයි ඉතින් ඒ වගේ දෙයක් එයා වෙනුවෙන් කරන්න ලැබුණ එකට. ඉතින් මම විශ්වාස කරනවා එයා කොහේ හරි හොඳ තැනක ඉපදිලා ඇති. මම මේ දෙන පින් එයාට ඒ විදිහටම ලැබෙනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ඊට පස්සේ දැන් ඔන්න පොලොස් ව්‍යංජනෙත් ලෑස්ති කරගන්න තමයි හදන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉතින් මගේ හස්බන්ඩ්ත් මේකට ගොඩක් උදව් කරා. ඒ වගේම ඉතින් ගොඩක්ම උදව් කරේ හස්බන්ඩ්ගේ අම්මා තමයි. මොකද එයාට රසට කෑම හදන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ හදපු කෑම සේරම අම්මා තමයි හරිම රසට හැදුවේ. ඉතින් මේ කෑම රස විතරක් නෙමේ සුවඳ හැමදේම තියෙනවා මේ කෑම වල. ඉතින් මම අම්මටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මේ විදිහට මේ කරන දේවල් වලින්. අම්මගෙත් තියෙන ලෙඩ දුක් සේරම සනීප වෙලා එතකොට එයාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අපේ අම්මගේ කෑම කොහොමද හොඳයිද කියලා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා තාම අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. මගේ පරණ වීඩියෝස් බලන්න කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මම විශ්වාස කරන තවත් දෙයක් තමයි අපි වගේම අපි දැන් කාට හරි දානයක් දෙන මිනිස්සුත් බලාපොරොත්තු වෙනවා ඒ හම්බෙන කෑම එක බොහොම රසට බොහොම ගුණවත් ඒ වගේම බොහොම පිරිසිදුව ඒගොල්ලන්ට ලැබේ කියලා. ඒගොල්ලන්ට දෙනවා ඇති කියලා. ඉතින් ඒක නිසා අපි
අපි දෙනවා නම් දානයක්, ඒ දානය බොහොම පිරිසිදුව ඒ දානය පූජා කරන කෙනාට ඒක ගත්තාම හිතට සතුටක්, සැනසීමක් ලැබෙන විදිහට ඒ දානය දෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඉතින් මං කියන්නේ අපි මේ විදිහට දානයක් සකස් කරනකොට ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ පිරිසුදුකම කියන එකේ. ඉතින් අපි මේ හැම දෙයක්ම මේ විදිහටම පිළිපදමින් තමයි මේ දානේ ලෑස්ති කරේ. බොහෝම හිත සහ අපේ හැම දෙයක්ම අපි පිරිසුදුව ඒ හැම දෙයක්ම පිළිවෙලකට තමයි මේ දානය සකස් කරේ. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ දානය අපි දීපු හැම කෙනෙක්ම ඒ කෑම එක ආසාවෙන් කන්න ඇති කියලා. मैं तेनू समझावा कि ना तेरे बिना लगदा जी तू की जाने प्यार मेरा मैं करा इंतजार तेरा तू दिल तू यूं जान मेरी मैं तेनू समझावा कि ना तेरे बिना लगदा जी ससमकुलगइन नेतुगवै पिलिन्न හැමදාම මගේ ලෝකයේ හොරතල් විමෝලගම තුරුලේම පවසන්න මං ඔබට හරියාතරී සඳරේනු ඇතිරෑක ඔය දැස සිපගන්න ආවා මං ආවා මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පන නේද කීවා ඔබ කීවා සසමකුලගයින් නෙතුගවයි පිලින්න හැමදාම මගේ ලෝකයේ හොරතල් විමෝලගම තුරුලේම පවසන්න මං ඔබට හරියාතරී සඳරේනු ඇතිරෑක ඔය දැස සිපගන්න ඉතින් ඊට පස්සේ ඔන්න ඒ විදියට අපි කැම ටික ලෑස්ති කරගෙන දැන් මේ කැම ටික බෙදන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඒ විදියට අපි හදපු මෙලේ අච්චාරු, ඊට පස්සේ පරිප්පු, චිකන්, පොලොස් ඒ හැමදේම ඉතින් ඔන්න ඒ විදියට අපි බත් එකට තියලා පාර්සල් වලට බැඳගත්තා. ඊට පස්සේ ඉතින් තාත්තත් එක්කම ගිහිල්ලා ඒ දේවල් කට්ටියට බෙදුවා. ඉතින් මම ඒ වගේ වීඩියෝස් නම් ගත්තේ නැහැ. එහෙනම් ඉතින් තවත් දවසක ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.